ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. මගේ වීඩියෝ වලට ඔයා අලුත් කෙනෙක් නම් මම මලිති. අද හදන්න යන්නේ රසම රස ලේසිම ලේසි පොල් කේක් එකක්. එන්නකෝ එහෙනම්. මගේ කලින් වීඩියෝ එක ඔයා බලුවා නම් ඔයා දන්නවා අපි මාතර ගිහලා පොල් කේක් හැදුවා කියලා. ඉතින් අන්නේ රෙසිපි එක තමයි මම අද අරගෙන එන්නේ. මම මේ වීඩියෝ එකේ මෙන්ෂන් කරන දේවල් ටික විතරයි ඔයාලට මේක හදන්න ඕන වෙන්නේ. ඉතින් එන්නකෝ අපි හදමු. මුලින්ම පිටි ටික හලා ගන්න ඕනි. ඉතින් මේ පාන් පිටි ටිකටම ඔයාලට පුළුවන් බේකින් පවුඩර් තේ හැන්දත් එකතු කරලම හලා ගන්න. ඉතින් ඒ වෙනකොට පොල් ග්‍රෑම් 300කට පොල් පැණි එක හදලා මෙන්න මේ විදිහට නිවෙන්න තියන්න ඕනි. අපි මේකට බිත්තර එකතු කරන හින්දා තමයි සම්පූර්ණයෙන්ම මේක නිවෙනකන් අපි තියාගන්න ඕනි. ඉතින් එන්න දැන් අපි බිත්තර එකතු කරමු. ඉතින් මේ බිත්තර දෙක වෙන වෙනම කප් එකකට කඩාගෙන තමයි අපි මේ පොල් පැණි එකට එකතු කරලා ඒක හොඳට මික්ස් කරගන්නේ. පොල් ග්‍රෑම් 300කින් හදාගත්තු පොල් පැණි එකට අපි ගත්තේ පාන් පිටි ග්‍රෑම් 200යි. ඉතින් ඒ ප්‍රමාණයට තමයි මේ බිත්තර දෙක ගත්තේ. ඉතින් මේ විදිහට බිත්තරෙත් ගසාගෙන අපි පොල් පැණි එකට දාලා හොඳට පොල් පැණි එකත් එක්ක මේ බිත්තර ටික මික්ස් කරගන්න ඕනි. ඒ සේරම පැත්තකින් තියලා දැන් අපි ලෑස්ති වෙන්නේ රටයින්දී පාන් පිටි වල තවර ගන්න. මේ වැඩේ කරන්නේ අපි රටයින්දි ටික කේක් එකට දැම්මට පස්සේ කේක් එකේ යටට රටයින්දි ටික බහින්න නැති වෙන්න. ඉතින් හොඳට මේ රටයින්දි වල ඇට අයින් කරගෙන ඒ හැම කෑල්ලකම පාන් පිටි තවර ගන්න ඕනි. ඉතින් ඊළඟට අපි බේකින් පවුඩර් දාලා හලාගත්තු මේ පාන් පිටි ටික කැරමලුයි බිත්තරයි මික්ස් එකට දාලා හොඳට අපි මේ ටිකත් කලවම් කරගන්නවා. ටික ටික තමයි මේ පිටි ටික දාන්නේ. එකපාර දැම්මොත් අපිට කලවම් කරගන්න අමාරු වෙන හින්දා ඒ වගේම තමයි පිටි දානකොට ටික වෙලාවකින් අපිට ටිකක් තද ගතියක් දැනෙනවා මේ මික්ස් එකේ. ඒ වුණාට හොඳට මේ පොල් පැණි ටිකත් එක්ක අපි කොහොම හරි මේ පිටි ටික හොඳට මික්ස් කරගන්න ඕනි. හොඳට මික්ස් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අපි එකතු කරගන්නේ අපි චූටි චූටියට කඩාගත්තු කජු ටික. මේ කජු ටිකත් ටික ටික ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනි. මේ කජු වල සුදු පාට ගතිය පේන්නේ නැති වෙන්නම මේ පොල් පැණි එකත් එක්ක හොඳට මේ ටික කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ අපි පාන් පිටි වල තවරගත්තු රට ඉඳි කෑලි ටික මේ මික්ස් එකට දාලා හොඳට කලවම් කරගන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. රටයින්දි ටිකක් දාලා කලවම් කරන අතරතුරේදී ඔයාට පුළුවන් වැනිලා තේ හැඳි එකකුත් මේකට දාලා කලවම් කරගන්න. ඊට පස්සේ බලමු අපි මොකක්ද කරන්න කියලා. මතක ඇතුව මේ වෙනකොට නම් ඔයා oven එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරලා තියාගන්න ඕනේ. ඉතින් ඔයා ගන්න ට්‍රේ එකට එහෙම නැත්නම් මොනවා හරි ඔයා කේක් එක බේක් කරන්න ගන්න භාජනයට මෙන්න මේ වගේ කොලයක් දාලා හදලා ගන්න ඕනි. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙහෙම හදාගත්තු අපේ පොල් කේක් එක oven එකට දාලා විනාඩි 30ක් විනාඩි 45ක් විතර බේක් කරගන්න. ඉතින් බාගෙට බේක් වෙනකොට මාර සුවඳයි මුළු ගේම. මොකද අපි වැනිලා දාලා කැරමල් කරපු පොල් දාලා මේක හදන නිසා පුදුම තරම් සුවඳයි. ඔයාලා දන්නවනේ oven එකකින් oven එකට කේක් බේක් වෙන වෙලාව වෙනස් වෙනවා. ඉතින් අපේ පොල් කේක් එක අපිට පැය භාගයක් විතර යනකොට බේක් කරගන්න පුළුවන් වුණා. ඉතින් එළියට ගත්තු ගමන් නම් ගොඩක් හයියට වගේ තියෙන්නේ. ඒ වුණාට නිවිලා සාමාන්‍ය පහවදා වගේ වෙනකොට පොල් කේක් එක සොෆ්ට් එකට තියෙනවා. රට ඉඳි දාලා කජු දාලා අපි හදපු නිසා ඔරිජිනල්
පොල් කේක් එකේ රස එනවා. අපි කඩෙන් ගන්න පොල් කේක් සාමාන්‍යයෙන් අපි කියන්නේ බිත්තර දාන්නේ නැහැ කියලානේ. ඒ වුණාට අපි අද හැදුවේ බිත්තර දාලා. ඉතින් ඒක නිසා ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඔයාලාත් ඉතින් ගෙදර හදලා රස බලලා අනිවාර්යෙන්ම මට කියන්න අමතක කරන්න එපා. මතක තියාගන්න මේ කේක් එක රස හදපු දවසම නෙමෙයි ඊට පහුවදාට. වීඩියෝ එකත් එක්ක මුල ඉඳලම එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩාක් thank you ගොඩාක් ආදරේ ගිහින් එන්නම්.